මාවතේ කතාබහ ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. The Game of King of Game කිව්වත් මේ චෙස් ගැන තමයි කතාබහ. රජුන්ගේ ක්‍රීඩාව සහ රජා වෙනුවෙන් කරන්නා වූ ක්‍රීඩාව. නමුත් මේ කතාබහ ඔබයි මායි ඇතුළු තවත් සමස්ත ප්‍රජාව වෙනුවෙන් ලංකාව අපි ලෝකෙට අරන් යන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් ඔවුන් පෙනී සිටින සූදානම්. කවුද මේ පිරිස? මොකක්ද මේ කරන්න යන්නේ? ඒ ගැනයි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ වෙනස්ම විදිහේ වැඩක් ලංකාව තුළ සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න අපිත් එක්ක කතා බහට සම්බන්ධ වෙනවා කළුතර දිස්ත්‍රික් චෙස් සංගමේ සභාපති ජාත්‍යන්තර විනිසුරු ජාතික උපදේශක දයාල් සිරිවර්ධන. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒ වගේම කතා බහට සම්බන්ධ වෙනවා කළුතර දිස්ත්‍රික් චෙස් සංගමේ ලේකම් ඒ වගේම ෆිඩේ විනිසුරු ජාතික උපදේශක සමීර දිසානායක. අයිබෝන් ඔබට. අයිබෝන්. මම සමීරගේ මුලින් කතා බහ ආරම්භ කරොත් සාමාන්‍යයෙන් අපි නිරන්තරයෙන්ම කියනවා මේ ඇඟපත එච්චර ලොකුවට වෙහෙස වෙන තුනට මොලේ අසීමහන්තිකව වෙසන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔබට චෙස් ක්‍රීඩා කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා ඉවරලා. ඇයි කෙනෙක් චෙස් ක්‍රීඩාවට යොමු වෙන්න ඕනේ සහ මොනවද ලැබෙන වාසි? ඔව් ඇත්තටම මම මුලින්ම මෙහෙම පටන් ගන්නම්. චෙස් ක්‍රීඩාව මේ වෙනකොට පාසල් විෂය නිර්දේශයේ විෂයක් විදියට විශේෂයෙන් ආමේනියාව ජෝර්ජියාව වගේ රටවල් වල විෂය නිර්දේශයේ තියෙනවා. ඒතර ලංකාවෙත් දැන් මේ චෙස් ක්‍රීඩාවේ තියෙන වාසි නිසා ලංකාවෙත් ප්‍රධාන පෙළේ පාසල් වල ප්‍රාථමික අංශ සඳහා මේක විෂයක් විදියට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඇයි මේ විදියට චෙස් ක්‍රීඩාව දියුණු වෙලා තියෙන්නේ? මොකද චෙස් ක්‍රීඩාවෙන් එකක් තමයි අපේ මොලේ බුද්ධිය වර්ධනය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේකෙන් තාර්කික බුද්ධිය වැඩි දියුණු වෙනවා. මොකද අපි චෙස් ක්‍රීඩාව සිදු කරනකොට පියවර කිහිපයක් ඉස්සරහට හිතන්න ඕනේ. මේක හිතලා අපේ බොහොම සංයමයෙන් කරන්න ඕනේ ක්‍රීඩාවක්. ඉතින් මේ නිසා තාර්කික බුද්ධිය වර්ධනය වෙනවා. ඒ වගේම මේක දී හොයාගෙන තියෙනවා මේක ඇඟ වෙහෙසන ක්‍රීඩාවක් නොවුනට මේක චෙස් ක්‍රීඩාවේ නියැලීමෙනුත් කැරලි දහනය වෙනවා කියලා පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් හේතු නිසා අද චෙස් ක්‍රීඩාව විශේෂයෙන් ලංකාවේ වැඩිම පාසල් ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වෙන ක්‍රීඩාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් තාර්කික ශක්තිය වැඩි දියුණු කරගන්න වගේම තමයි අනිත් කෙනා හිතන්නේ කොහොමද මෙහෙම කරොත් මොනවා වේද? අනිවාර්යෙන් ජීවත් වීමේ කලාව විදිහටත් අපිට චෙස් එක පැත්තකින් අර්ථකථනය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් හොඳ උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපේ දයාල් සිරිවර්ධන මහත්මයා ජාතික උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් මම මේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ මොකක්ද මේ රටම කතා බහට ලක් කරන්න යන වැඩි? ඇත්තටම කළුතර දිස්ත්‍රික් චෙස් සංගමය ඒ වගේම සුපර් ෆයිටර්ස් ක්‍රීඩා සමාජයත් එක්ක එකතු වෙලා කරන 12 වෙනි වතාවටත් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ශ්‍රේණිගත චෙස් තරඟාවලියක් තමයි අපි සංවිධානය කරනු ලබන්නේ. මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩිකාවන් 700ක් පමණ සහභාගී වෙතයි අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ශ්‍රේණිගත තරඟාවලියක් විදියට ජාත්‍යන්තර ලෝක චෙස් සම්මේලනයත් එක්ක එකතු වෙලා තමයි අපි මේ තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ. මේ සඳහා රටවල් කීපයකින් ක්‍රීඩිකාවන් ඒ වගේම ලංකාවෙත් ජාත්‍යන්තර ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් ඔන්න ඔබට පුළුවන්කමක් තියෙනවා තරඟාවලිය නරඹන්න සඳහා සහභාගී වෙන්න. දැන් අනිවාර්යෙන්ම මේ චෙස් කියලා කියන්නේ වෙනමම ලෙවල් එකක ක්‍රීඩාවක්. ඔබටත් පුළුවන්කමක් තියෙනවා නම් චෙස් ක්‍රීඩා කරන්න. අනිවාර්යෙන්ම බොහෝ දෙනා අතර Tamanට තරමක් ඉදිරියෙන් හිතන්නට පුළුවන් හැකියාවක් තාර්කික ශක්තියක් වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් කාටද මේ තරඟාවලිය සඳහා සහභාගී වෙන්න පුළුවන්? ඕන කෙනෙක්ට පුළුවන්ද? වයස් කාණ්ඩ තියෙනවද? කොහොමද දැනට මේ සියල්ල සංවිධානය වෙලා තියෙන්නේ සමීර? ඔව් ඇත්තටම මේ තරඟාවලිය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම තරඟාවලියක්. මේ තරඟාවලියට එක් වෙලා තමන්ගේ ශ්‍රේණිගත කිරීම වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතෙක් ශ්‍රේණිගත කිරීමක් නොමැති ක්‍රීඩිකාවන්ට ශ්‍රේණිගත ක්‍රීඩකයන් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. මේ තරඟාවලිය හැමෝටම විවෘතයි. විශේෂයෙන් අපි 2025 වසරේ අපේ පැවති 11 වෙනි තරඟාවලිය ගත්තොත් එහෙම මේ තරඟාවලිය සඳහා අවුරුදු 3 ඉඳලා අවුරුදු 85 විතර වෙනකන් ක්‍රීඩිකාවන් එක් වෙලා තියෙනවා. දැන් අපි 12 වෙනි තරඟාවලිය ගත්තත් අවුරුදු 83ක විතර ක්‍රීඩකයෙකුත් සහභාගී වෙනවා. ඉතින් රටවල් රාශියකින් සහභාගී වෙන විශේෂයෙන් ඉන්දියාව ඇතුළු රටවල් රාශියක ඉතින් ඕනෑම ක්‍රීඩිකාවකට මේ තරඟාවලිය විවෘතයි. ඉතින් එහෙමනම් ඔබටත් පුළුවන් මේ සඳහා නරඹන්න සහභාගී වෙන්න වගේම තරඟය සඳහා ඇදුම් කරලා නම් තියෙන දැනටමත් ඒ වෙනුවෙන් සහභාගී වෙන්න පුළුවන්කමක් තියෙන පෙබරවාරි 4 වෙනිදා ඉඳන් 8 වෙනිදා දක්වා ඉතින් උදේ 8 ඉඳන් හවස 6 දක්වා මේ තරඟාවලිය පැවැත්වෙනවා මොරටුව
ප්‍රධාන වශයෙන්ම මේ රන්දිය උත්සව ශාලාවේදී ඔබට පුළුවන්කමක් තියෙනවා මේ සඳහා සහභාගීත්වය ලබා දෙන්න. ඉතින් ලෝකයේම ඉන්න ගොඩක් දෙනා ලංකාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නා වූ කාලවකවානුවක් බවට මේ කාලවකවානුව පත් වෙනවා අනුමානයි. රටේ නම ලෝකේ රටවල් වල නම් අතරින් තරමක් ඉදිරියට යන්නට හැකියාවක් ලබා ගන්නවා කියන විශ්වාසයත් අප සතුව තියෙනවා. එතකොට මේ වැදගත්ම දේ දැන් 11 වතාවක් සංවිධානය කළ 12 වෙනි වතාවට තමයි මේ සංවිධානය කරන්නේ. හැමෝම කතාබහට ලක් කරා ලබා දීපු ත්‍යාග සහ සහතික මේ මුදල් පිළිබඳව. මේ ගැනත් මතක් කිරීමක් කරමු. ඔව් ඇත්තටම කසුන් මහත්මයා මෙම තරඟාවලියේ සම්පූර්ණ මුදල් ත්‍යාග වශයෙන් රුපියල් ලක්ෂ 17ක මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඇත්තටම තරඟාවලියේ ප්‍රථම ස්ථානය ගන්න ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට මුදලින් ලක්ෂ 2ක මුදල් ත්‍යාගයක් ඒ වගේම කුසලාන සහතික පදක්කම් හිමි වෙනවා. ඒ වගේම මෙම තරඟාවලිය අවසානයේදී වයස්කාණ්ඩ සඳහාද මුදල් ත්‍යාග ඒ වගේම සහතික පදක්කම් කුසලාන පිරිනැමීම සිදු කරනවා. මම හිතනවා විශාල ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වෙලා මෙම තරඟාවලියත් එක්ක එකතු වෙලා මෙම ජයග්‍රහණ කරා එකතු වෙයි කියලා ජාත්‍යන්තර අත්දැකීමකුත් සමගම. ඉතින් එහෙමනම් කළුතර මේ චෙස් ෆෙස්ටිවල් එක කියලා තමයි ගොඩක් දෙනා අර්ථකථනය කරන්නේ. කොහොම නමුත් ජාත්‍යන්තර චෙස් ශ්‍රේණිගත කිරීමේ තරඟාවලියේ ඔබට පුළුවන්කමක් තියෙනවා ශ්‍රී ලංකාවේ නම ඉදිරියෙන් ඔබේ නම ශ්‍රේණියක සඳහන් කර ගැනීමක් කරගන්න. ඔබ ඊතරම්ම දක්ෂයෙක් නම් ඔන්න පුළුවන්කමක් තියෙන පෙබරවාරි 4 ඉඳන් 8 වෙනිදා දක්වා තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. ඔබට පුළුවන් මේ සඳහා තමන්ගේ දායකත්වය ලබා දී ඉවරලා මොවුන්ට කතා බහ කරලා දුරකථන අංකයට 076 422 95 53 076 422 95 53 අංකයට කතා කරන්න. සියලු විස්තර මොවුන් හරහා දැනගන්න පුළුවන්කමක් තියෙනවා. කොහොමද මෙච්චර වටින තෑගි දිනා ගන්න නම් කෙනෙක් අයදුම් කරන්නට ඕනි? ඔව් සමීර මහත්මයා. ඔව් විශේෂයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ඉහත සඳහන් කරපු අංකයට දුරකථන මුදල් ලබා ගන්න පුළුවන්. අයදුම් කිරීම සඳහා අපි Google සබදියක් දාලා තියෙනවා. Google ෆෝරම් එකක්. එය පිරවීමෙන් මේ තරඟාවලිය සඳහා අයදුම් කිරීමේ හැකියාවක් පැවැත්වෙනවා. එහෙම නැත්නම් තාක්ෂණයත් එක්ක ඉන්න කෙනෙක් ඔබට පුළුවන්කම තියෙනවා හරි පහසුයි මේ කටයුතු කරගන්න. ගිහිල්ලිවලා අයදුම් කරන්න. ඉන් අනතුරු ඔබට පුළුවන්කමක් තියෙනවා තරඟාවලියට තමන්ගේ දායකත්වය ලබා දෙන්න. දක්ෂතාවය අනුව ඔබේ ශ්‍රේණිය ඉහළ නැංවේවි. ශ්‍රේණිය ඉහළ නැංවීම හරහා රටේ නම ලෝකයේ ඉදිරියේ තවදුරටත් ඉහළට යාවි කියන විශ්වාසය හැම දෙනා තුළම තියෙනවා. ලෝකෙම බලාගෙන ඉන්නවා ඔබ පිළිබඳව. ඔබ දක්ෂයෙක් නම් අනිවාර්යෙන්ම ඔබට සුදුසු තැන ඔබට ලබා ගන්නට හැකියාවක් තියෙනවා කියන විශ්වාසයත් අපසතු තියෙනවා. අවුරුදු 12ක් තිස්සේ මේ කටයුතු කරගෙන 12 වෙනි වතාවට තමයි මේ දේවල් සංවිධානය කරන්නේ. එතකොට මේ සංවිධාන ශක්තිය පිළිබඳව වගේම රටේ නම ලෝකෙට ගෙනියන්න මේ ක්‍රියාපටිපාටිය බලපාන ආකාරයත් මොකද ඔබතුමා ජාත්‍යන්තර විනිසුරුවරයෙක් ජාතික උපදේශකයෙක් ඒ නිසාම මෙහෙම විමසන්නේ මම. ඇත්තටම ඔව් මෙම තරඟාවලියත් එක්ක ජාත්‍යන්තර විනිසුරුවරුන් ඒ වගේම ජාතික විනිසුරුවරුන් එකතු වෙනවා. ඒ වගේම අපේ ලංකාව ලෝකයේ ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට යන්න ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සම්පූර්ණ අනුග්‍රහකත්වයත් සමග දායකත්වයත් සමග අපි මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබනවා 12 වෙනි වතාවට. ඇත්තටම ශ්‍රේණිගත කිරීම වල ශ්‍රී ලංකාවේ සිටින දක්ෂම ක්‍රීඩිකාවන් මේ සමග එකතු වෙලා තියෙනවා දැනටමත්. මම හිතනවා හැමෝගෙම මම ඉල්ලනවා අනිත් ක්‍රීඩිකාවන්ටත් මෙතෙක් එකතු වෙලා නැති ක්‍රීඩිකාවන්ටත් මේ හා සමග එකතු වෙන්න කියලා ඇත්තට. තව කොටසක් ඒකට එකතු කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් මේ හරහා රටේ නම ඉස්සරහට යනවා. ඊට පස්සේ තවත් ගොඩක් දෙනා බලාගෙන ඉන්නවා. ඒ හරහා සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙනවා. තවදුරටත් ගත්තට පස්සේ ලෝකෙ ගිහිල්ලිවල ඇහුවාම ශ්‍රී ලංකාව කියන රට සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගන්නවා. මේක ජාත්‍යන්තර වැඩක්, ජාතික ක්‍රියාන්විතයක්. ඔබටත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔබ දක්ෂයෙක් නම් ඔබේ ස්ථානය තහවුරු කරගන්න. ඒ නිසාමයි නිරන්තරයෙන් හරි මඟ පෙන්වීම සේදමාවත හරහා අපි මේ ඔබට සිද්ධ කරන්නේ. 076 422 95 53 අංකයට කතා කරන්න. තවදුරටත් ඔබට මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් කමක් තියෙනවා. බොහොම ස්තුතියි එහෙමනම් අපිත් එක්ක මේ කතාබහ සඳහා සම්බන්ධ වුණාට. බොහෝ දෙනාගේ දායකත්වය ඇතුළු තමයි මේ කටයුතු හැමදේක්ම සිද්ධ වෙන්නේ. එහෙමනම් සේදමාවතත් එක්ක හොඳම දේ වෙනුවෙන් රැඳෙන්න කියලායි අපි ඔබට මතක් කරන්නේ.